හලෝ කොහොමද? සුබ දවසක් වේවා. මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම පේනව නේද? වීඩියෝ එක පටන් ගන්නකොටම අපිට වැස්ස. ඔයාලටත් එහෙමද? මේ දවස්වල හරියට වහිනවා. ඉතින් වැස්සත් එක්කම අද රස කෑම එකක් හදන්න යන්නේ. ඉතින් මේ දවස්වල ඩයට් ප්ලෑන් එකකුත් මම කරගෙන යනවා. ඒ නිසා මේ උදේට රස කෑමක් හදාගන්න යන්නේ. ඉතින් ඊට කලින් මට හිතුණා ඔයාලට මේ පොඩි පොඩි දේවල් මම කරන දේවල් ටිකකුත් පෙන්වන්න. මේ තියෙන්නේ අමු මිරිස්. ඉතින් අමු මිරිස් මම ගෙනාවම මේ විදිහට නැට්ට කඩලා හොඳට හොදලා තෙත යන්න තියලා මේ වගේ කන්ටේනර්ස් වල දාලා තමයි ෆ්‍රිජ් එකේ දාන්නේ. ඉතින් එතකොට එහෙම තිබ්බම නරක වෙන්නේ නැහැ. ගොඩාක් කාලයක් ඒ කියන්නේ මේ ඔක්කොම අමු මිරිස් ටික ඉවර වෙනකන් වගේ පාවිච්චි කරන්න පුළුවන්. නැවුම් විදිහට. ඒ වගේම කොත්තමල්ලි කොළ, පාසිලි කොළ ගෙනාවමත් මම මේ විදිහට හොඳට හොදලා තෙත යන්න තියලා මේ වගේ කන්ටේනර්ස් වල දාලා ෆ්‍රිජ් එකේ දානවා. ආයෙ මොනවද තියෙන්නේ කියලා බලමු. රම්පේ. රම්පෙත් එහෙමයි. රම්පෙත් හම්බුනාම ඉතින් මේ හොඳ රම්පි ටිකක්. ඉතින් මම මේ විදිහට ලස්සනට ටික කපලා හොඳට හොදලා වේලලා මේ වගේ කන්ටේනර් එක දානවා. ඒ වගේම සේරත් තියෙනවා. සේරත් ඒ වගේ තමයි හොඳට සුද්ධ කරලා පිරිසිදු කරලා හොදලා මේ විදිහට දාලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලත් මේවා කරනවා ඇති අනිවාර්යෙන්ම. ඉතින් මට හිතුණා කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් අයිඩියා එකක් ගන්නත් එක්ක කියලා තමයි පෙන්නුවේ. ඒ වගේම මේ තක්කාලිත් මම ඒ වගේ තමයි කරන්නේ. හොදලා පිරිසිදු කරලා කන්ටේනර්ස් වල දාලා ෆ්‍රිජ් එකේ දානවා. එතකොට අපිට ඊළඟ සතියේ ලෙවලු ගේන්න යනකම්ම හරිම නැවුම් විදිහට ඒ වගේම නාස්තියක් නැතුව ගෙනාපු ඔක්කොම ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද මම මේ හදාගන්න යන පෝෂ්‍යදායී රසවත් කෑම එකට ඕනේ කරන අඩුම කුඩුම ටික තමයි මම මේ ඉක්මනට ලෑස්ති කරගන්නේ. ඔන්න වීඩියෝ කරන්න පටන් ගන්නකොටම ගොඩාක් හයියෙන් වහිනවා. ඉතින් මේ වෙලාවේ ගේ ඇස්සේ හොඳටම කරවලයි මේ උදේ 7:00 විතර පේනව නේද? ඒ වුණාට ගේ ඇස්සේ ගොඩාක් කරවලයි ලයිට් දැම්මත් වීඩියෝ එකේ මං හිතන්නේ වගේ හොඳ ක්වොලිටි එකකට තියෙයි කියලා. මොකද ගේ ඇස්සේ හොඳටම කරවලා. ඉතින් ඒ ගැන සමා වෙන්න කියලා මම කියනවා. ඉතින් දැන් කැරට් ටික මම කපා ගත්තා. ඒ වගේම මම ගෝවා කොළ 2-3ක් ලෑස්ති කරන් තියෙනවා. ඉතින් ගෝවා ටිකත් මම චූටියට කපා ගන්නවා. ඉතින් ඩයට් ප්ලෑන් එකේ ඉන්න නිසා මම ඊයේ රෑට කෑවේ පාට විතර. ඉතින් දැන් තමයි උදේට කන්න යන්නේ. ඉතින් බඩගිනි ඒ නිසා ටිකක් එළවලු එහෙම වැඩිපුර දාලා මේ රසවත් කෑම එක හදාගන්න යන්නේ. ඉතින් රටලුණු ගෙඩියකිනුත් භාගයක් මම මේ විදිහට චූටි කෑලි වලට කපා ගන්නවා. ඉතින් මං ආසයි ඕගොල්ලොත් මොන හරි උදේට ඩයට් ප්ලෑන් එකක් කරන කෙනෙක් නම් ඕගොල්ලෝ උදේට කන්න මොන වගේ කෑමද ගන්න කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මම අමු මිරිස් කරලකුත් කපලා දා ගන්නවා. ඉතින් ගොඩාක් සැර කැමති නැති කට්ටිය නම් අමු මිරිස් දාගත්තේ නැතත් කමන්නේ. ඊට පස්සේ මම මේ ගන්නේ කොත්තමල්ලි කොළයි පාසිලි කොළයි. මං හරිම ආසයි ඒ රසට. ඕනම දෙයක් හැදුවොත් මං ඒවා දානවා. ඉතින් මේ තියෙන්නේ මං ගෙනල්ලා ඉතුරු වෙච්ච රුලන් වගේක්. මං රුලන් වලින් තමයි අද කෑම එක හදන්නේ. ඉතින් මෙතන රුලන් කෝප්පයකට වැඩිය චූට්ටක් අඩුයි. ඉතින් මේ රුලන් ටික තමයි මම මද ගින්දරේ හරීම ලාවට බැද ගන්න යන්නේ. ඉතින් ඇත්තටම මෙතනදී අර අපි රුලන් අලුව හැම හදනවා වගේ දුඹුරු පාට වෙනකම් බැද ගන්නෑ. නිකන් යන්තම් සුවඳ එනකම් රුලන් ටික රත් වෙනකම් අඩු ගින්දරේ මේක හොඳට බැද ගන්නවා. ඉතින් රුලන් ටික බැදගෙන ඉවර වෙලා තමයි අපි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. ඊළඟට අපි කරන්න ඕනේ වතුර කෝප්පයක් විතර දාගෙන ඒකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එකනොත් ටිකක් දා ගන්නවා. ඒ වගේම ලුණු කුඩු ටිකකුත් දාලා මේක උතුරනකොට අර බැදගත්ත රුලන් ටික මේ වතුරේකට එකතු කරනවා. එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න ඕනේ. ඉතින් මේක ඉක්මනට කරන්න ඕනේ. ඒ වගේම ගින්දර අඩුවෙන් තියාගන්න ඕනේ. ඉතින් මුලින් නිකන් කැට ගැහිලා වගේ එනවා. ඒ උනාට අපිට හැන්දෙන් ඒක පහසුවෙන් පොඩි කරගන්න පුළුවන්. ඇත්තට මේක පොඩි කරාට පස්සේ අර අල පොඩි කරාම වගේ ඊට පස්සේ අපිට තියෙන්නේ අත්වලට තෙල් ටිකක් ගාගෙන මෙන්න මේවා චූටි බෝල අපිට ඕනේ ප්‍රමාණවලට හදාගන්න එක. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහට කියන්නේ පොඩියට හරි ලොකුට හරි හදාගන්න පුළුවන්. මම සාමාන්‍ය ගාන බෝල තමයි හදාගත්තේ. මේ තියෙන්නේ හදාගත්ත රුලන් බෝල ටික. දැන් මම යන්නේ මේක විනාඩි 2-3ක් ස්ටීම් කරගන්න. ඉතින් ස්ටීමර් එක තියලා අපි මේ බෝල ටික ස්ටීම් වෙනකන් මම යන්නේ. අද මම මේකට ඉස්ස ටිකක් පාවිච්චි කරනවා. ටිකක් පෝෂ්‍යදායී විදිහට කන්න ඕනේ නිසා.
ඉතින් ඒක නිසා ඉස්සෝ එකට මම ගම්මිරිස් කහ කුඩු ලුණු කුඩු ටිකක් දාලා මේ විදියට හොඳට මේක මිශ්‍ර කරලා ඒක පැත්තකින් පොඩි වෙලාවක් තියලා තියෙනවා. හරි ඊට පස්සේ මේ තියෙන්නේ අපි අද පාවිච්චි කරගන්න යන එළවලු. අපි ගන්නේ කැරට්, ගෝවා, ඒ වගේම කොත්තමල්ලි පාසිලි චූටිට කපාගෙන ඉඟුරු සුදු ලුණු, තලාගත සේර කෑල්ලක්, තක්කාලි, රම්පේ කරපිංචා, ඒ වගේම ලුණු. ඉතින් මෙතනදී එළවලු වර්ග නම් ඉතින් බෝංචි ඒ වගේ දේවල් උනත් ඔයාලට ගන්න පුළුවන් ගෙදර තියෙන එළවලු වර්ග වලින්. හැබැයි ඉතින් මේවා දැම්මම ඉතින් රසයි. දැන් හරි බෝල රුලම් බෝල ටිකක් ස්ටීම් වෙලා තියෙන්නේ. එළවලු ටිකක් ලෑස්ති, ඉස්ස එකක් ලෑස්ති. දැන් ඉතින් තියෙන්නේ කෑම එක හදාගන්න එක. දැන් මම මෙතනදී තෙල් චුට්ටක් එකතු කරගත්තා. ඊට පස්සේ අබ ටිකක් දාලා අබ ටික රත් වෙලා පුපුරගෙන එනකොට මම එකතු කරගන්නවා අපි කපාගත්ත ලුණු, එතකොට කරපිංචා, අමු මිරිස්, ඒ වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් ටිකකුයි, ඒ වගේම තලාගත්ත සේර කෑල්ලයි. ඒ ටික දාලා අඩු ගින්දරේ මේ ටික හොඳට ටෙම්පරාදු වෙන්න දෙනවා. ඉතින් අර ටිකක් අර පිච්චෙන්න වගේ දෙන්න එපා. ටිකක් තැම්බෙන්න වගේ ලාවට අඩු ගින්දරේ තියාගෙන හැඳි ගාලා ඒ ටික ලෑස්ති කරගන්න ඕනේ. අර සුවඳ යන්තම් සුවඳ එනකොට වගේ තමයි අපි මෙතනදී අපි අර ලෑස්ති කරගත්ත ඉස්සු ටික දාගන්නේ. ඉතින් ඉස්සු ටික දාගෙන ඊට පස්සේ අපි කරන්නේ මේක හොඳට මිශ්‍ර කරගන්නවා. හොඳට මිශ්‍ර කරලා ඊළඟට අපි අර ඉස්සෝ වලට ගම්මිරිස් කුඩු ලුණු කුඩු දාලා තියාගත්ත භාජනය තියෙනවනේ. ඒකට වතුර හරීම පොඩි ප්‍රමාණයක් දාලා මේ ඉස්සෝ එකට දාගන්න පුළුවන්. මොකද ඒකට ඉස්සෝ ටික ඒ වතුර චුට්ටෙන්ම හොඳට තැම්බෙනවා. ඉතින් ඉස්සෝ ටික දාලා මේක අපි ටිකක් වෙලා වතුර ටික දාලා ඉස්සෝ ටික හොඳට තැම්බෙන්න පොඩි වෙලාවක් අපි මේක වහලා තියෙනවා. ඔන්න දැන් ඉස්සෝ ටික අපිට ඕන ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේදී මම කොත්තමල්ලි කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම අමු තුන පහ, කහ කුඩු ඒ වගේ වලින් ටික ටික මෙන්න මේ ඉස්සෝ එකට දාගන්නවා. දාගෙන ඊට පස්සේ තක්කාලි ටිකක් කුත් දාගන්නවා. ඉතින් මෙතනදී ඉස්සෝ වලට තක්කාලි දාලා කන්න කැමති නැති අය දාන්න නැතුව ඉන්න පුළුවන්. ඇලර්ජිස් වගේ තියෙන අය දාන්න එපා. නමුත් තක්කාලි දැම්මම ඉතින් ඇත්තටම රසයි. ඒ නිසා තමයි මම තක්කාලි ටිකක් දාගත්තේ. දාලා මේක හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ඉතින් ඉස්සෝ තැම්බෙනකොට සුවඳ කියන්න ඕනේ නෑනේ. ඉතින් හරිම සුවඳයි. ඊට පස්සේ අපි කපාගත්ත ගෝවා ටිකයි කැරට් ටිකයි එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ ඔන්න මෙතෙන්දි තමයි අපිට බලන්න පුළුවන් අපිට ලුණු මදි නම් තව ලුණු චුට්ටකුත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ එළවලු එක ගොඩක් තැම්බිලා කන්න කැමති නැත්නම් ටිකක් අමුවෙන් තියෙද්දිම ඔයාලට රුලම් බෝල ටික එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ටිකක් හොඳටම තැම්බිලා ඕන නම් චුට්ටක් මේක වහලා තියලා එළවලු ටික තැම්බෙන්න දෙන්න පුළුවන්. ඊපස්සේ ඔන්න රුලම් බෝල ටික එකතු කරගත්තා. එකතු කරගෙන චුට්ටක් විතර ගින්දර වැඩි කරලා හොඳට මේක මිශ්‍ර කරගන්න. ඉතින් ඊට පස්සේ අපි කපාගත්ත කොත්තමල්ලි කොළ, පාසිලි කොළ වලින් ටිකක් උඩට දාලා ඒකත් හොඳට මිශ්‍ර කරගන්නවා. මම චුට්ටක් ඉතුරු කරගත්තා. ඒක කන්න කිට්ටු වෙනකොට උඩින් දාගන්න. එතකොට එකක් ලස්සනයි, අනිත් එක ටිකක් අර ෆ්‍රෙෂ් ගතියෙන් තියෙනවා. මොකද මේ රස්නේ රත් වෙලානේ මේක තියෙන්නේ. ඒකට ඉතින් කොළ වර්ග දැම්මම ටක් ගාලා මැලවිලා යනවා. ඔන්න මම ඉතුරු පාසිලි කොළ ටිකක් දාගත්තා. දැන් අපේ කෑම එක රෙඩි. ඉතින් ඇත්තටම මේක හරිම රසවත්. ඒ වගේම හරිම පෝෂදායී. මේක ටිකක් අර ඉන්දියන් කෑමක් තියෙන ඉට්ලි කියලා. ඉට්ලි වගේ. හොඳ හරිම සොෆ්ට් මේ රුලම් බෝල. ඉතින් ඔයාලටත් හදලා ඔන්න ගෙදරදී රස විඳින්න පුළුවන්. ඉතින් ඩයට් ප්ලෑන් එකක්ම කරන්න ඕනේ නැහැ. පෝෂදායී විදිහට කන්න නේද? ගෙදර අයත් එක්ක මෙන්න මේ විදිහට ඉඳලා හිටලා හදාගෙන කන්න පුළුවන්. ඉතින් අද ගිහින් එන්නම්. ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.